හායි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද කන්න තියෙන්නේ රතුපත්ඔයි මිරිසට උයාගත්ත මාළුයි හාල් මැස්සොයි බණ්ඩක්කයි දාලා හදාගත්ත බැදුමකුයි මම කන්න ආසෙ ලෝලුවක් වුණත් ඉඳ හිටලා කන්න හම්බ වෙන චව් චව් වෑංජනයකුයි. මිරිසට උයලා සුදුලූණු අබ එහෙම දාලා තෙම්පරාදු කරලා ගත්තාම මේ චව් චව් එක විතරක් වුණත් බත් කන්න පුළුවන්. මම දන්නතරමින් පණ්ඩාරවල හාපොත්තලේ නුවරඑළිය වගේ සීතල පළාත්වලද කොහෙද මේව වැඩිපුරම හැදෙන්නේ. ඉතින් ගොඩක් දුරට මට නම් චව් චව් කන්න හම්බ වෙන්නේ අපේ ආච්චි අම්මලාගේ ගෙදර ගිහිල්ලා ආවට පස්සේ. මොකද එහෙ ගිහිල්ලා එනකොට අලිපේර කාලෙට අලිපේර චව් චව් කියන්නේ අනිවාර්යෙන්ම අරන් එන දේවල් වලින් දෙකක්. මේ චව් චව් එක ලස්සන මතක තියෙන්නේ මටත් වඩා අපේ අම්මට. ඉස්සර අපේ අම්මල පොඩි කාලේ අපේ අම්මගේ අම්මා ඒ කියන්නේ අපේ ආච්චි අම්මා හදනවලු බීට්‍රූට් අලේකුත් දාලා රසම රස ලස්සන පාට චව් චව් වෑංජනයක්. මේ වෙනකොට නම් අපේ ආච්චි අම්මා අපිත් එක්ක නෑ. ඒ වුණාට චව් චව් වෑංජනයක් හදන දවසට චව් චව් කපන වෙලාවට අපේ අම්මා අනිවාර්යෙන්ම එයාගේ ලස්සන මතකේ අපිත් එක්ක බෙදා ගන්නවා. අපි ආදරය කරන අය අපිට ආදරය කරන අය හැමදාම අපිත් එක්ක ඉන්නේ නෑ. කවදාම හරි දවසක අපිට එයාලව හරි එයාලට අපිව හරි දාලා යන දවසක් එනවා. ඉතින් ඉඩ ලැබෙන හැම තප්පරයකම තමන් ආදරය කරන අය එක්ක ආදරණීය විදිහට ජීවිතය ගත කරන්න බලන්න. එයාලා ළඟ නැති දවසකදීත් අපිට ඉතුරු වෙන්නේ ඒ ආදරණීය ලස්සන මතක ටික විතරයි. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.